මොකෝ පොල් නැත්තේ? කියන්න බලන්න. මොකද පොල් නැත්තේ? පොල් තියෙනවා. මෙහෙ තියෙනවා එහෙමද? නෑ ඇත්තටම පොහොර එකක් පොහොරත් අඩු වුණා නේ. පොහොර ටිකක් ලං කරගන්න බැරි වුණානේ පොල් ගස් වලට. ඒ නිසා ඒක. ඊට පස්සේ ආයෙත් කෘමියොත් ගැහුවා නේ. කෘමියෝ. ඊට පස්සේ අනිත් එක වඳුරොත් ඇවිල්ලා පොල් ගෙඩි සවුත්තු කරා. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි පොල් ගස් කැපුවා. ඉඩම් වික්කා. ඔය ඔක්කොම වෙලා පොල් අඩුවක් වුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් පොල් අඩුව වුණාට පස්සේ සාමාන්‍යයෙන් පොල් ගෙඩිය 230ට 230ට විතර ගියාම රටේ මිනිස්සුන්ට කන්න බෑනේ. ඒතර අපි බලන්න ඕන රටේ මිනිස්සුන්ට කන්න ඕන පොල් ගෙඩි ගන්න. බල්ලි වෙලා ඒ පොල් ගෙඩි ගන්න රටේ තියාගෙන තමයි අපි රට පටවන්න ඕන මොනවද පොල් නේ. පොල් රට යවන්න ඕන අපිට ඕන ටික තියාගෙන. ඒතර රජය මොකද කරන්න ඕන? රජය කරන්න ඕන පොල් රට පටවන අයට මේ දවස්වල කියන්න ඕන මේ මාස 6කට විතර පොල් අඩුයි. නිසා මිනිස්සු පව් කන්න නැහැනේ. ඒ නිසා අපි මාස 6ක් පොල් රට පටවන එක ටිකක් අඩු කරමු කියලා කියන්න ඕනද නැද්ද? කියන්න ඕන. දැන් සාමාන්‍යයෙන් අපේ ගෙවල් වලත් වෙන්නේ ඕකනේ. පොල් ගහේ පොල් ගෙඩි අඩු නම් අපි මොකද කරන්නේ? පොල් ගෙඩි අඩු නම් විකුණන එක අඩු කරනවා නේ. පොල් විකුණන්නේ නැහැ. කුරුම්බා හැදිලා තියෙන ගාන අඩු නම් පොල් කරගන්න ඕන නිසා අම්මා කුරුම්බා බොන්න දෙන්නේ නැහැ. අම්මා කියනවා කුරුම්බා හැදිලා තියෙන හරි ටිකයි අඩුවෙන් පොල් කරගන්න ඕනේ මේ මාස දෙකේ කන්න මේක. ඒ නිසා මේ පාර නම් කුරුම්බා බොන්න බෑ. එහෙම තමයි අපේ අම්මලා ආර්ථිකේ. අම්මලා හොඳට දන්නවා ආර්ථිකය ගැන. ඒකද එහෙම තමයි කලමනාකරණය කරන්නේ. රජය මොකද කරන්න ඕන? රජයත් කියන්න ඕන පොල් පිට රට පටවන 3-4 දෙනාට කුරුම්බා ටිකක් යවන්න නැති වෙමු. තැඹිලි ටිකක් යවන්න නැති වෙමු. තැඹිලියට නම් කුරුම්බා යවන්න එපා. පොල් ටිකක් පටවන්න නැතුව මාස 6ක් අපි ගොවියර දෙම් පොහොර සහනාධාරිකුත් දීලා පොල් ටික හදා ගන්නකල් මාස 6ක් කරමු කියලා කියන්න ඕන. රජය මොකද කරේ මේක කරන වෙනුවට? රජය කිව්වා නෑ මේ පොල් හොඳට තියෙනවා මේ පොල් ගෙඩි වලට කෙලිය කවුද? කවුද? අනේ රිලව් පිටින් තමයි ගියේ මතකනේ. දැන් හෙට අනිද්දා හිලා සංගානනේ. ලෑස්තිද? කොලාවා. එයි. එන්න එපැයි. ඔව් හෙට එන්න ඕන අනිවාර්යෙන්ම. අනිද්දා සංගානනේ. අනිවාර්යෙන්ම. ලංකාවේ සියලු අයට කොළ ගහලා තියෙන්නේ. නෑ සියලු අයට. ලංකාවේ සියලු පවුල් වල හැම ගෙදරකම කොළයක් එන හෙට එනවා. ඒත අනිවාර්යෙන් ඕගොල්ලන් ගෙදරට එන්න ඕන. නැත්තම් සමීක්ෂණය අසාර්ථකයි. හරිද? එතකොට දැන් රජය මොකද කිව්වේ? රජය කිව්වා නෑ පොල් රටපට වෙන එක නෙමෙයි අවුල මේ රිලව් කණ එක තමයි අවුල කියලා. බොරුනේ. තනි බොරුවක්. ඇයි? රිලව් කණ එක කනවා තමයි. හැබැයි රජයට ඉන්නවා බස්තාහිර පළාත්. දැන් මේ අපේ පළාතේ ආණ්ඩුකාරයා ඉන්නේ. කවුද? හනිප් යූසුෆ් කියලා යාට කියන්නේ. යාට දිනවා එක්ස්පෝ ලංකා කියලා ආයතනයක්. ඒකෙන් තමයි ගොඩක් පොල් කුරුම්බා රටපටවන්නේ. එයා දැන් ජනාධිපතිතුමාගේ යාළුවනේ. හනිප් යූසුෆ් මහත්තයා ආණ්ඩුකාරතුමා ඡන්දෙට උදව් කරපු. එයා තමයි කණ්ඩවත් නැතුව තියෙද්දි පොල් රටපටවන කෙනා. ඒතර ජනාධිපතිතුමා මොකද කරන්න ඕන? හනිප් යූසුෆ් මහත්තයාට කතා කරලා අනේ මේ ආණ්ඩුකාරතුමෝ මෙන්න වැඩේ දෙල් වෙලා තියෙන්නේ පොල් නෑ. ඔයා මාස 6ක් රටපටවන්න එපා කියලා කියන්න ඕන. කෝල් එකක් දීලා ගෙන්නලා. ජනාධිපතිතුමා ඒක කරන්නේ නැතුව කරපු එක තමයි මේ ඔක්කොටම වග කියන්න ඕන කවුද? රිලව්. ඒ නිසා රිලව් ගණන් කරන්න ඔක්කොම 15 වෙනිදා උදේ 8 ඉඳලා 8:05 වෙනකල් කියලා කිව්වා. කියලා ඉවරලා දැන් කොළ ටික ගහලා මුළු ගමේම බෙදුවා. දැන් අනිද්දා උදේ අපි තකහනීම නැගිටලා උයන්න කරන්න මොකුත් යන්නේ නැතුව උදේ 8 ඉඳලා 8:05 වෙනකල් වඳුර ටික ගණන් කරන්න අපි යන්න ඕන වත්තට. වත්තට ගිහිල්ලා දැන් අපිට හම්බ වෙන කොලේ උඩින්ම තියෙනවා රිලව් කීයක් දැක්කද? ඊළඟ එකේ තියෙනවා වඳුර කීයක් දැක්කද? ඊළඟ එකේ තියෙනවා දඬුලේනු කීයක් දැක්කද? මොනරු කීයක් දැක්කද? ඔන්න ඔහම කියලා තියෙනවා. දැන් හොඳම වැඩේ මොකක්ද දන්නවද? ඒතර රෑ 12 ඉඳලා ග්‍රාම සේවකල වර්ජනේ. ඉවරයි රිලව් ගණන් කරන එක. මම දැක්ක දැන් ටිකකට කලින් ග්‍රාම සේවකවරු නිවේදනයක් දාලා තිබුණා. බස් එකේ ගම බැලුවා. දාපු නිවේදනේ තියෙන්නේ හෙට රෑ 12ට යාලා වර්ජනයක් පටන් ගන්නවා කියලා. දැන් ගහපු කොලත් ඉවරයි. ගණන් කරලත් ඉවරයි. ග්‍රාම සේවකල ආවෙද දැන් හෙට දවස් ඇතුළත විසඳගත්තොත් හොඳයි. නැත්තම් එතකොට ප්‍රශ්නේ පිටේට මම කියන එක. එතකොට මේ ප්‍රශ්නෙට හරියට අඩිය ගහලා දාන්න ඕන. ආන්නේ පොල් ප්‍රශ්නෙට හරියට අඩිය ගැහුවා නම් හරියට අඩිය තියලා මේක විසඳන්න ඕන නම් මුලින් කරන්න ඕන ආණ්ඩුකාරයට කියන්න ඕන. එයාලගේ ආණ්ඩුකාරතුමාට කියන්න ඕන. පොල් යවන එක ටිකක් අඩු කරගන්න. ඒක කිව්වේ නෑ රිලවෙක් පිටින් යවුවා. මොකෝ රිලවුන්ට කතා කරන්නත් බෑනේ. රිලව් කියන්නේ නෑනේ අනේ බුදුමහත්තයෝ අපි කෑවේ නෑ ඔච්චර පොල් කියන්න පුළුවන්ද? ඒක බෑනේ. ඒ නිසා රිලව් පිටින් මේක ගියා. රිලව් ගණන් කරන එක හොඳයි. සංගණනය කරන එක හොඳයි. හැබැයි ඒක සාර්ථක වෙන්නේ නෑ. ඇයි? උදේ 8ට රිලව් වෙනවද වත්තට? එනවද? ඇත්තට එනවද? එන්නේ නැහැ. ඇයි? දැන් අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි අපේ ගම්වල සත්තු වත්තට එනවා. සත්තු වත්තට එන්නේ ටිකක් ඉරාවුව වැටෙන වෙලාවටනේ. ඕන දැන් උදේම අපි නිකන් නැගිට්ටට පස්සේ ලේන්නු වගේ සත්තු ඇවිල්ලා බත් දාලා දිනන නම් කාලය යනවා. එහෙම තමයි පළතුරු කනවා උදේම ඇවිල්ලා. රිලව් වගේ උන්ගේ තියෙන විශේෂත්වය තමයි උන් වතුර තියෙන ගස් වලට පනින්නේ නැහැ. පින්න තියෙනවනම් උන් ඒ ගහේ පනින්නේ නැහැ.
මොකද උන් ගස්වල යන සත්තු జాතියක්නේ. අතු වලින් පැන පැන. එතකොට මේ රිලව් ඉන්නවා ටිකක් මේ පින්න හිඳන ගල් ගස්වල. පැහැදිලිද? රිලව් උදේ 8ට විතර ඉන්නවා කොහෙද? දඹුලු ගලේ ඉන්නවා. මීන්තලේ ගලේ නගින්න ගියොත් ඒකේ ඉන්නවා. කොහෙද ගල් පොත්තක් තිබුණොත් ඒකේ ඉන්නවා. ගල රත් වුණාම පොඩි අවුවකුත් ඇවිල්ලා මුංගර අවුව වැටුණු තැනට ඇවිල්ලා පොඩ්ඩක් පිට මෙහෙම කසා ගන්නවා, උකුණෝ බලනවා, මකුණෝ ගලවනවා. එහෙම තමයි රිලව්ගේ විදිය. දැන් මෙතන උදේ 8ට 8:05 වෙද්දී ඇත්තටම රිලව් එළියට එන වෙලාව නෙමෙයි ඔක්කොම. වඳුරු කොහොමත් එන්නේ නැහැ. කළු වඳුරා කියන වඳුරා කොහොමත් එන්නේ නැහැ උදේ 8ට. එතකොට මේ සංගණනේ අසාර්ථක වෙනවද නැද්ද? මුදල් අපරාධ වෙනවද නැද්ද? අනිත් එක තමයි වගාවට හානි කරන සත්තු ගැන නම් සංගණනය කරන්න ඕන. වැඩිපුරම වගාවට හානි කරන සත්තු, බිම්බෝග වලට හානි කරන සත්තු දෙන්නෙක් ඉන්නවා. කවුද? ඉත්තෑවයි වල්ලුරයි. දැන් මේ කොලේ නෑ නෙහෙම එකක් පුරවන්න. එතකොට කොහොමද සාර්ථක වෙන්නේ? එතකොට නිකන් මේකත් නිකන් අර ගඟට කපපු ඉන්න වගේ නේද? ඇත්තටම පොල් පළදාවත් අඩුයි, පොල් නෑ. ආණ්ඩුවෙම ඉන්න ප්‍රධානියා පොල් රටපටවනවා. ඒකට ඇඟිලි ගහලා තට්ටුව දාලා ඒක නතර කරන්නේ නැතුව රිලව් ගණන් කරන්න පටන් අරන්. ඔන්න ප්‍රශ්නේ. ඒතකොට හාල් ප්‍රශ්නෙත් ආණ්ඩුව විසඳන විදිය වැරදි. පොල් ප්‍රශ්නෙත් ආණ්ඩුව විසඳන විදිය වැරදි. අපි ආණ්ඩුව නනක් මොකද කරන්නේ? අපි කරන්නේ ගොවියන්ට කොලයක් දීලා අපි කියනවා සතියක් ඇතුළත ඕගොල්ලන්ගේ වගාවට වුණු හානිය අපිට මාක් කරලා දෙන්න. එතකොට කියනවා අපේ වට්ටක් කපැල 25ක් තිබුණා. 25න් මේ දවස් 5 ඇතුළත වට්ටක් කපැල 7ක් කාලා ඌරෝ ලියනවා සතියක්. ලියලා දෙන්නේ නැද්ද ගොවියෝ? ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා රයිට් අපේ පොල් ගහේ මෙන්න මෙහෙම තිබුණා වලු දෙකක්. වලු දෙකෙන් පොල් ගෙඩි 27ක් තිබුණා. පොල් ගෙඩි 27න් 13ක් කාලා වඳුරෝ. එහෙමනේ ගන්න ඕන. ඒක නෙමෙයි කරන්නේ මේ. වඳුරෝ කීයක් ඉන්නවද? වඳුරෝ 1500යි. එක වඳුරෙක් දවසකට ගන්න පොල් ගාන පොල් ගෙඩි 5යි. එහෙමනම් මාසයක් කන පොල් ගාන වැරදිනේ ගාන. එහෙමනම් මේ සතියක මෙන්න මේ තොරතුරු අරගෙන තමයි ඕක කරන්නේ. අපි කිව්වා ඒක අහුම්කන් දුන්නේ නෑ. දැන් ඉතින් පුරවන්න යනවා. ඉතින් අනිද්දා අපිත් පුරවලා දෙනවා. අපි ඉන්න තැන් වලට වඳුරු ආවොත්. ඉතින් ආවොත් අපිත් පුරවලා දෙනවා. එතකොට ඕම තමයි ඕනේ. දැන් පොල් ප්‍රශ්නලත් ආණ්ඩුව හරියට මැදිහත් තුන්නේ නෑ. දැන් ඔහොම යනවා. එතකොට දැන් ඔය ආස්සේ දැන් ඔන්න හාල් ප්‍රශ්නේ පොල් ප්‍රශ්නේ ඔක්කොම තියෙනකල් මිනිස්සු බලන් ඉන්නවා නෑ මොනවා හරි රස්සා ටිකක්වත් හම්බෙන්නේ නැද්ද? ගෙදර ඉන්න තරුණයෝ උපාධි ගත්ත අය ඒගොල්ලෝ හිතන්නේ නැද්ද ආණ්ඩුවෙන් රස්සා ටිකක් හරි අපිට දෙයි කියලා? හැබැයි වැඩේ මොකෝ? දැන් රස්සා බලාගෙන හිටපු අයට අයවැයෙන් කියනවා පෞද්ගලික අංශයට හරි රාජ්‍ය අංශයට හරි උපාධිධාරීන්ට හරි ඕන කෙනෙක්ට රස්සා දෙන්නේ 30000යි. උපාධිධාරීන්ම ඉන්නවා 35000ක්. ගුරුවරුම ඉන්නවා ගුරුවරුන්ගේ හිගේ තියෙනවා ඒත් 35000ක්. ගුරු හිගේ. ඉස්කෝලවල ගුරුවරු නැහැනේ. ඉස්කෝලවල ඉන්නවද ඕන තරම් ගුරුවරු. සමහර අය චිත්‍ර උගන්වන්නට නැහැ. සමහර අය ක්‍රීඩා උගන්වන්නේ නැහැ. සමහර අය ගණන් උගන්වන්නේ නැහැ. සමහර අය විද්‍යාව උගන්වන්නේ නැහැ. ඉංග්‍රීසි ඇත්තෙම නැහැ. ඕම්. එතකොට එහෙමනම් රජයක් කරන්න ඕනේ ඉස්කෝල ටික පවත්වාගෙන යන්න ගුරුවරු ටිකක් හරි බඳව ගන්න ඕනේ. ඒකත් හරියට වෙන්නේ නැහැ. ඒතර අයවැය ඇතුලේ රස්සා හම්බ වෙන්නේත් නැහැ. ඒකෙත් හම්බ වෙන්නේ නැහැ. අයවැය කියලා තියෙනවා රස්සා 30000ක් දෙන්නම් දෙන දවස කවද්ද කොහොමද එව්වත් නැහැ. එතකොට ඒකත් නැහැ. දැන් හාල් ප්‍රශ්නේ බේරෙන්නෙත් නැහැ. පොල් ප්‍රශ්නේ විසඳෙන්නෙත් නැහැ. කොල්ලන්ගේ රස්සා ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. ඊට පස්සේ රාජ්‍ය සේවකයෝ බලන් ඉන්නවා වැටුප් හරි වැඩි වෙයි කියලා. දැන් රාජ්‍ය සේවකයෝ බලන් ඉන්නවා මේ මාසේ වැටුප් ටික එනකල් නේ අප්‍රේල් මාසේ. මොකද අයවැය සම්මත වෙන්නේ 20 ගණන් වල සම්මත වෙනවා. අලුත් අවුරුද්දට අප්‍රේල් මාසෙට කොහොමද පඩිය එන්නේ කියලා. පඩිය කීයද වැඩි කරේ? කීයක් වැඩි කරාද? රාජ්‍ය සේවකයෝ ඉන්නවද මෙතන? අඩුයි. කීයක් වැඩි කරාද? නිකන් ඔයාලට හිතෙන්නේ 15ක් වැඩි කරා වගේ කියලා නේද? නෑ බොරුවනේ. වැඩි කරේ නෑ. එයාලා කිව්වා මූලික වැටුප 15000කින් වැඩි කරනවා කියලා කිව්වා. හරි. 20000 ගානට තිබුණු 24000 ගානට තිබුණු මූලික වැටුප 40000 කරනවා කියලා කිව්වා. හැබැයි කවද්ද කරන්නේ? කොටස් තුනකට. 2025 එක පංගුවයි 26 එක පංගුවයි 27 එක පංගුවයි. 15000 වැඩි වෙන්නේ එතකොට කවදද? 2027 ජනවාරි. පැහැදිලිද? එතකොට දැන් මේ පාර අපිට වැඩි වෙන්නේ පංගුවෙන් කීයද? එක පංගුවයි. කීයද? 5000යි. හරිද? දැන් අපි රාජ්‍ය සේවකයන්ට දොස් කියගෙන මරු බඩු මුන් හොඳට AG ඔෆිස් වල බුතියන්ට මුන්ට 15000කින් වැඩි කරා. එහෙම කියන්නේ නැද්ද? අපිට ඇහෙනකොට කියනවා. එහෙම වෙන්නේ නැහැ ඒගොල්ලෝ. එහෙම කරන්නේ නැහැ. හැබැයි එහෙම කියන. හැබැයි ඇත්තටම රාජ්‍ය සේවකයට ඒක වුන්නේ නැහැ. 5970ක් පඩිය වැඩි වුණා. ඉතින් මොනව කරන්නද? ඉතින් වෙන සහන මොකුත් නැහැ. දැන් අපි රජයට කිව්වා පඩි වැඩි කරත් එකයි නැතත් එකයි මොනවා හරි වුණත් කමක් නැහැ. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වේ දැන් මොනවා හරි තියෙන ආර්ථික අර්බුදය නිසා කන්න කාලා බීලා ඉන්න එපා. අපි කිව්වා හාල් වෙලයි, සීනි වෙලයි, පිටි වෙලයි, කිරි පිටි වෙලයි, තේ කොළ වෙලයි, හාල් මැස්සන්ගේ, සැමන් වෙලයි, ලූණු 3-5 ටිකේ වැට් බත් අයින් කරන්න කියලා. එහෙම අයින් කරා නම් අපිට නිකන් ලාභ විදියට කන්න බැරිද? එහෙනම් අපිට ඕනද මේ පඩි වැඩි කර කර ඉන්න කියලා කෑ ගහලා ඉන්න ඕනද? ඕනේ නැහැ. අපි කිව්වා තව
ලංකාවේ ලක්ෂ 38ක් 40ක් විතර ඉස්කෝල ළමයි ඉන්නවා. ඒ ළමයිට පොත් අරන් දෙන්න ගියා මේ කොහොමද මේ වාරේ මාර කට්ටක් කෑවේ නැද්ද? මාර කට්ටක් කෑවද නැද්ද පොත් ටික අරන් දෙන්න. මෙතන ඉන්න අම්මලා. නෑ ගේමක් නැතුව ලේසියෙන් අරන් දුන්නා. කීයද පොතක්? CR පොතක්ම කීයද? පිටු 200 CR පොතක්. රුපියල් 460යි නේ? මකර කැල්ලක් කීයද? අරන් දීලා නෑ වගේ නේද? මකර කැල්ල රුපියල් 30යි. කවකට පෙට්ටියක් 500යි. නේ? ඒතර ඔය ටික අරන් දෙනකොට ගෙදර යන ළමයි ගෙදර ළමයි දෙන්නේ කියන ඉස්කෝල ළමයි දෙන්නේ. කෙලින්ම රුපියල් 10000ක් ඉවරනේ පොත් ටික. සපත්තු ගත්තා නම් කෙලින් 3000යි. බෑග් එක ගත්තා නම් පොත එකක් අරන් දුන්න 3000යි. කොහෙන් හරි ඔය රුපියල් 1500 1000කට 900කට 800කට කොහෙන් හරි අරන් දෙන ඕක ඉරනවා මාස තුනෙන් විතර. ඕක මහ ආයතන ඔහොම නේද? ඒතකොට අපි යෝජනා කරා ආණ්ඩුවට මොකද්ද? මිනිස්සුගේ කන බොන බඩු ටිකේ බද්ද අඩු කරලා දෙන්න. සාධාරණයිනේ. ළමයින්ගේ ඉස්කෝලේ පොත්වල බද්ද අඩු කරලා දෙන්න. මිනිස්සු ලෙඩක් හැදුනම බෙහෙත් ගන්න ඕන බෙහෙත් වල බද්ද අඩු කරලා දෙන්න. ආණ්ඩුව මොකද කරේ? ඒවා කනකටවත් ගත්තේ නෑ. එයාලා කනකටවත් ගත්තේ නෑ. ඒක කිව්වට පස්සේ ඒගොල්ලෝ මොකද කරේ? බැංකු පොතේ රුපියල් 100ක් තියෙනවා නම් ඒකටත් රුපියල් 10ක් බද්දක් ගැහුවා. මතකද? ඕගොල්ලෝ හැමෝටම බැංකු පොත් තියෙනවනේ. බැංකු පොතේ කීයක් විතර තියෙනවද මේ වෙලාවේ? පොත අරිනකොට දා 500 තියෙනවා නේද? hina වෙන විදිහට නම් කාටවත් නෑ වගේ ලොකු ගණන්. හරිද? එතකොට ඔන්න බැංකු පොත්වල. දැන් බැංකු පොතේ අපි කීයක් හරි තියන්නේ. ඇත්තටම සමහර ගෙවල් වල මල ගෙදරක් මඟුළු ගයක් වුණාම හදිස්සියට ගන්න කියලා කී හරි දාලා තියෙනනේ පොත්වල. ඒක තියෙන එකටත් මේගොල්ලෝ ගැව්වා රඳවා තබා ගැනීමේ බද්ද කියලා. මතකද? වෙනද ගහන්නේ රඳවා තබා ගැනීමේ බද්ද 105යි. මේ ආණ්ඩුව මොකද කරේ? අපිට මෙයාලා ආවේ අපිට පොලි නැතුව බැංකු හදලා ණය දෙනවා කියලා. ඇවිල්ලා බැංකු පොතේ තියෙන 100ටත් ගැහුවා 10ක බද්දා. සාධාරණද? අපි ඉල්ලුවේ වැට් එක අඩු කරලා දෙන්න, පොත්වල මිල අඩු කරන්න, කන බොන ටික අඩු කරලා දෙන්න, මෙන්න මොනවත් එපා, පිනටත් එපා. මේක අඩු කරලා දෙන්න බදුත් ගෙවන්නම් කිව්වා. එයාලා ඇවිල්ලා ඒ මොකවත් කරන්නේ නැතුව කෙලින්ම ගැහුවා. බැංකු පොතේ රුපියල් 100ක් තියෙනවා නම් ඒකෙනුත් 10ක් කපා ගන්න ගැහුවා. ඊට වැඩි හිටියෝ ගන්නකො. ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්. ඒ වගේ කීයක් හරි දාලා, පෙන්ෂන් එක හරි දාලා ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ වැඩි හිටියෝ බලන් ඉන්නවා මේක පොලිය එනකල් මාසයක් අවසානට නැද්ද? ඒන පොලියෙන් මුණුබුරාට මොන හරි අරන් දෙනවා. බෙහෙත් ටික ගන්නවා. ගෙදරට මොකක් හරි දෙයක් අරන් දෙනවා. ගෙදර වියදමට ගෙදර ඉන්නේ දරුවගේ ගෙදර නම් රුපියල් 5000ක් දෙනවා බඩු ටිකක් ගේන්න. ඔහොමනේ හිටියේ. දැන් මේ ජ්‍යෙෂ්ඨ පුරවැසි වල ගිණුම් වල 115ක පොලියක් හම්බුණා. 115ක පොලියක්. මොකද කරේ ආණ්ඩුව ආපු ගම? ඒක අඩු කරා කීයද? රුපියල් 8ට අඩු කරා. 115 දුන්න පොලිය 108ට අඩු කරා. මේ අයවෙන් ආයි 3ක් වැඩි කරා 111යි. ඒකිනුත් 4ක් කැපුවානේ. සාධාරණද? නිකමට හිතන්න සාධාරණද ඒක? සාධාරණ නෙයි. එතකොට දැන් මම කියන්නේ ලොකු බිල්ඩින් හදන්න ආණ්ඩුවට කල් දෙන්න ඕන. ව්‍යවස්ථා හදන්න කල් දෙන්න ඕන. දැන් මෙව්වා කරන්න කල් දෙන්න ඕනද? මේ ටික කරන්න. මේක මොනවද කල් දෙන්න තියෙන්නේ අපිට? මේ කන බොන බඩු ටික අඩු කරන්න. දැන් ඒතර ආණ්ඩුව කියන ඕව අඩු කරොත් රජයට සල්ලි එන්නේ නැහැ. හරි සල්ලි එන්නේ නැත්නම් පහුගිය කාලේ හොරා කාපුන් ටික ඉන්නේ. උන් හොරා කාපු ටික ගන්නකෝ. අරන් ඒව බෙදන්නකෝ. බැරිද? පුළුවන්නේ. ඒව කරනවද නැහැ. දැන් එතකොට තමයි අපිට ආණ්ඩුවත් එක්ක මේ දේශපාලන ගැටුම එන්නේ. දැන් මෙතන ඇති ආණ්ඩුවට ඡන්දෙ දුන්න අය. අපි ඕගොල්ලෝ ඡන්දෙ දීම 100%ක් අනුමත කරමින් අපි ඕගොල්ලන්ට හොඳයි කියලා කියනවා. ඇයි? හොඳ වෙන්නේ ඕගොල්ලෝ ඡන්දෙ දුන්නේ මෙන්න මේ විනාශකම් ටික බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලෝ ඡන්දෙ දුන්නේ රටේ දේශපාලනය විනාශ වෙයි, ආර්ථිකය විනාශ වෙයි, රට හොඳ පාරක යයි. ඉතින් ඕගොල්ලෝ වැරදිද? වැරදි නෑ. හැබැයි ඕගොල්ලන්ගේ ඡන්දය අරගෙන මේ ටික නොකර ඉන්නවා නම් වැරදි ඕගොල්ලෝද? මේක නොකර ඉන්න අයද? නොකර ඉන්න අය. දැන් අපි ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දෙන වෙලාවේ කොහමද හිතුවේ? කෙලින් මිනිහෙක් ඇවිල්ලා දෙයක් කරයි, කොල්ලෝ පාරට බැස්සා, චිත්‍ර ඇඳා, මාර ගේමක් දුන්නා. නැද්ද? කොල්ලෝ හිතුවා මේක වෙනස් වෙයි කියලා. කොල්ලෝ වැරදිද? ගමේ හිටපු අය වැරදිද? වැරදි නෑ. හැබැයි ගෝඨ ඇවිල්ලා මොකද කරේ? කියලා ආව එකයි කරන එකයි සම්පූර්ණ වෙනස් වුණා. අවසානයේ ඕගොල්ලෝම තීරණය කරේ නැද්ද එළවල කාලා දාන්න ඕනේ. හිතුවද නැද්ද? හිතුවනේ. දැන් මහින්ද මහත්තයා 2005 බලය දුන්නා. බලය දීලා හිතුවා මේ රට හදයි. යුද්ධෙත් ඉවර කරා. ඊට පස්සේ ආයෙත් තව අවුරුදු 5ක් කරන් රට හදලා ගන්නකො කිව්වා. එයා මොකද කරේ? එයාට විරුද්ධ වෙන්නේ නැහැ සුදු වෑන් වලින් උස්සනවා. විරුද්ධවාදීව මරනවා. ඝාතනය කරනවා. ඊට පස්සේ ඕගොල්ලෝම හිතුවා නේද? මේ මාර බඩුවක් නෙමෙයි. මෙයාට අවුරුදු 5ක් දුන්නා. මෙයා කියලා පිස්සුව. අයින් කරන්න ඕනේ. හිතුවද නැද්ද? හිතුවනේ. දැන් ඒ වගේම තමයි ඕගොල්ලෝ ඒ වෙලාවේ ඡන්ද දෙනකොට හිතපු විදියයි ගෝඨාභය රාජපක්ෂට ඡන්ද දෙනකොට හිතපු විදියයි මේ වෙලාවේ ඡන්ද දීලා බලාපොරොත්තු වෙන වෙනසයි සමානයි. ඔයාලා හිතනවා මේ රට වෙනස් වෙන්න ඕනේ කියලා. අපිත් හිතනවා මේ රට වෙනස් වෙන්න ඕනේ. හැබැයි බලය ගත්තට පස්සේ මේගොල්ලෝ එන ටිකක් කල් දෙන්න. කල් දෙන්නකො පොඩ්ඩක්. කල් දෙන්න කැමති ලොකු දේවල් වලට. හැබැයි මේ වගේ පුංචි දේවල් වලට කල් දෙන්න බෑ. මොකද මේ මාසේ මේ යන්නේ මාර්තු මැද අප්‍රේල් මුල වෙද්දි අප්‍රේල් 10 වෙද්දි ගොයන් ඔක්කොම කැපිලා ඉවරයි.
ගබඩා පිරෙන්නේ නැත්තම් කන්න නැහැ. අපි කැමති උනත් අකමැති උනත් ඔක්තෝබර් මාසේ හාල් කිලෝ එක 300යි. ඒතර අපිට පුළුවන් කල් දෙන්න ඒකට. කල් දෙන්න මේ කෑ ගහලා මේක කිරන්න කියවන තමයි අපිට වෙන්නේ. ඔන්න ඔතන අපිට ප්‍රශ්න තියෙනවා.